ආයිබෝවන් සුබ දවසක් හැමෝටම 2026 ජූලි මාසයේ 28 වෙනිදාද අඟහරුවාදා දවස. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ඉතින් වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ මැද පෙරදිග අපි උදෑසන මුදල් වටිනාකම සහ රත්තරන් වටිනාකම මේ වෙලාවේ අන්තර්ජාලයේ සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඊයේනම් දේත ජෝවිලිත් එක්ක පාන්දර නැගිටලා කට්ටිය වෙනකොට වැඩ ඉවරද නැත්නම් තාම වැඩද? අපි නම් ඉවරයි. වැඩ ඉවර කළා තමයි වීඩියෝ එක දාන්නේ. ඉතින් කොහොමද අද මිල ගණන් වෙනස් වෙන්නේ කියලා බලමු. ඩොලර් එක ගණන් මිල රුපියල් 331යි 771යි විකුණුම් මිල රුපියල් 340යි 753යි. අද අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 336යි 786ක් හැටියට තමයි වාර්තා වෙන්නේ. ඩුබයි දිරහම් එක රුපියල් 91යි 757ක් හැටියටත් කටාර් රියාල් එක රුපියල් 92යි 740ක් හැටියටත් සටහන් වෙනවා. ඒ වගේම සෞදි රියාල් එකට අද රුපියල් 89යි 788ක මිලක් තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ජෝර්දාන් දිනාර එක 473යි 730ක් දක්වා වෙනස් වෙනවා. බහරේන් දිනාර එකටත් 889යි 745ක් සටහන් කරනවා BFC බැංකුව. ඒ වගේම ඕමාන් වල රුපියල් 872ක් හැටියට තමයි අද සටහන් වෙන්නේ. කුවේට් දිනාර එකට ඔයාගේ ෆෝන් එකට ඇප් එකෙන් මේ වෙලාවේ මැසේජ් එක ඇහිල්ලත් ඇති රුපියල් 1073 සිට ඉහළට කියලා. ඉතින් ගොඩක් තැන්වල ඒ විදිහට සටහන් වුණාට ඕගොල්ලෝට මුදල් ලංකාවට යවනකොට පොඩ්ඩක් වැඩි රේට් එකක් ලැබෙනවා. ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙලා මුදල් ලංකාවට යවන්න කියන එක මතක් කිරීමක් කරනවා. ඉතින් අන්තර්ජාලයේ සටහන් මිල කුවේට් දිනාර එකට රුපියල් 1085යි 738ක් හැටියට වාර්තා වෙනවා. සයිප්‍රස් යුරෝ එකක් 383යි 720ක් හැටියටත් සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 260යි 758ක් හැටියට තමයි වාර්තා වෙන්නේ. මැලේසියානු රින්ගිට් එක රුපියල් 82යි 720යි ජපාන් යෙන් එක රුපියල් 2යි 7.04යි. ඒත් වගේම අද ඊස්ට්‍රාල් ශකල් එක 109යි 790ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මුදල් යවන කෙනෙකුට අද අන්තර්ජාලයේ සටහන් වෙන. ඉතින් මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක ගැන දැනුවත් වෙන්න. ඩොලරේ යගේ ඉහළ පහළ යාම නිසා ඒක අනිවාර්යෙන් සිදු වෙන දෙයක්. ඉතින් සල්ලි යවනකොට බැංකුවට ගිහිල්ලා වෙළඳපොලේ වටිනාකමත් පොඩ්ඩක් හොයලා බලලා මුදල් යවන්න කියන මතක් කිරීම කරනවා. රත්තරන් භාණ්ඩ මිලට ගන්නවා නම් කොහොමද මිල ගණන්? මට එක්කෙනෙක් ඉල්ලීමක් කළා තියුණා මල්ලි පොළොව නම් රත්තරන් මිල ගණන් අරන් එන්න කියලා. ඉතින් මේ තමයි වෙළඳපොළ වටිනාකම අන්තර්ජාලයේ සටහන් කරලා තියෙන විදිය. ඉතින් ඔයා කඩේට ගියන් පස්සේ සමහරක් විට මේ මිලම ලැබෙන්නේ නැතුණත් මේ හා ආසන්න මිලක් ඕගොල්ලන්ට ලැබෙයි. අද ලංකාවේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 3,45,000ක් හැටියටත් ඒ වගේම කැරට් 24 රුපියල් 3,75,000ක් හැටියට තමයි සටහන් වෙන්නේ. කුවේට් වල දිනාර 37.481යි කැරට් 22 ග්‍රෑම් එක කැරට් 24 දිනාර 40යි ෆිල්ස් 873යි. ඉතින් 37 වැඩි කිරීමට ලංකාවේ ගාන හා සමාන මිලක් තමයි තියෙන්නේ නේද? මෙහෙන් ගත්තත් එහෙන් ගත්තත් නිකන් පොඩ්ඩක් එක වගේ ගානක් තමයි යන්නේ නේද? ඉතින් කටාර් වල රියාල් 454යි කැරට් 22 රත්තරන් ග්‍රෑම් එක කැරට් 24 රියාල් 492යි. බහරේන් වල දිනාර 46යි 90ක් වෙනකොට කැරට් 22 ග්‍රෑම් එකක් කැරට් 24 දිනාර 50යි 20ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඕමාන් වල රියාල් 49ක් වෙනවා කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් කැරට් 24 රියාල් 52යි 30යි. සෞදිය රියාල් 453යි 82යි කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් කැරට් 24 රියාල් 495ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඩුබයි වල දිරහම් 454යි 75යි කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක්. ඉතින් කැරට් 24 දිරහම් 491ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි රත්තරන් මිල ගණන් අද වෙනස් වෙන්නේ. ඉතින් දැන් වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා. මොකද මිල ගණන් දෙකක් කියන්න ඕන නිසා. ඉතින් වීඩියෝ එක බලලා ඔබේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ මුදල් ලංකාවට යවනවා නම් හොඳ රේට් එකක් තියෙන බැංකුවක් හොයා ගන්න. රත්තරන් භාණ්ඩ මිලට ගන්නවා නම් අනිවාර්යෙන් විශ්වාසවන්ත තැනකින්ම මිලට ගන්න. ඉතින් ඒ වගේ තමයි රත්තරන් භාණ්ඩ මිලට ගන්නකොට බැංකු කාඩ් එක අනිවාර්යෙන් ඕනේ. බැංකු කාඩ් එකට අදාළ කෙනාගේ බතාක් එකත්
අනිවාර්යෙන් ඕනේ කියන එක මතක තියාගන්න. මැද පෙරදිග අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න පැහැදිලිව නිවැරදිව මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන්. හමුව තවත් වීඩියෝ එකකින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි හැමෝටම.